හරි සුබ දවසක් හැමෝටම අපි අදත් සාකච්ඡා කරන්න යන්නේ නම්බර් සිස්ටම් පාඩමේ වෙන තවත් පොඩි අනුමාතෘකාවක්. මේක ලොකු වෙලාවක් සාකච්ඡා කරන්නේ නැහැ. ඔයාලට එක්සෑම් මේ සමහරවිට අහන හින්දා මේක ගැන පොඩි අයිඩියා ඉක්මනට දෙන්න මේක තියරි කොහොමද වෙන්නේ කියලා සාකච්ඡා කරන්න මේ වීඩියෝ එක හදන්නේ. මේ වීඩියෝ ලෙසන් එක most significant digit එහෙම නැත්නම් least significant digit. ඒ කියන්නේ වැඩිම වෙසසියාගය සහ අඩුම වෙසසියාගය මෙන්න මේ දෙක නම්බර් සිස්ටම් පාඩමේ එකක් අපි කලින් සාකච්ඡා කරා. ඒ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනත් වෙනම සාකච්ඡා කරලා තියෙනවා. ඒක හා සම්බන්ධ වෙන නම්බර් සිස්ටම් පාඩමේ වෙන තවත් මාතෘකාවක් තමයි මේක. ඉතින් එක්සෑම් පේපර් එකේ දෙන්න ටර්ම් ටෙස්ට් වල දෙන්න බලන්න. මොකද grade 10 විශේෂයෙන්ම first term, second term වල ප්‍රශ්න වලදී මේ වගේ ප්‍රශ්න එන්න ඉඩකඩ හුඟක් වැඩි. මේ වගේ model paper එකේදී අහන්න සම්භාවිතාවයක් තියෙනවා. අපි ලෑස්ති වෙන එක හොඳයි ඉතින්. දැන් මේක ගත්තාම අපි සංඛ්‍යා පද්ධතිය අරගත්තම මේ සංඛ්‍යා නිරූපණය කරද්දී ඒවට ස්ථානීය අගයක් තියෙනවා. ස්ථානීය වටිනාකමක් තියෙනවා වගේ මේ වගේ ඒ weight factors බර සාධක මෙන්න මේවත් එක්ක තමයි මේ MSD සහ LSD කියන එක එන්නේ. අපි අරගමු උදාහරණයක් මේක අපි ඉක්මනට සාකච්ඡා කරලා මේක අවසන් කරමු. ගමු දශම සංඛ්‍යාවකුත් අරගමු අපි මේකට 270 කියලා අරගමුකෝ. දැන් අපි මේක 10 ස්ථානීය අග වලින් අරගත්තොත් 10 බිංදුවෙන් බලන්න. ඔය විදිහට අරගන්න පුළුවන්. ඊළඟට දැන් දශම සංඛ්‍යා පැත්තට ගිහුවාම ඔන්න ඔය විදිහට අපිට ඒක නිරූපණය කරන්න පුළුවන් මේ ටික. දැන් මේ බිඳුව කියන එකේ කිසි වටිනාකමක් නැහැනේ. දැන් මේ අවස්ථාව 270 මේක තව මේ ඉදිරියට කොච්චර බිඳු තිබ්බත් අපි ඒක මේ MSD සහ least significant digit මේවා සම්බන්ධව කිරීමේදී භාවිතා කරන්නේ නැහැ. ඉදිරියට තිබ්බත් එහෙමයි. දැන් මේකේ වැඩිම වෙසසියාගය කියන්නේ වැඩිම බර සාධකයක්. ඒ කියන්නේ weight එකක් තියෙන හැම මේකදී අරගන්න පුළුවන්. ඒතකොට MSD කියන එක පහ කියන එක අපිට ගන්න පුළුවන් MSD විදියට. කියන්නේ වැඩිම වෙසසියාගය මේකදී ඇහුවොත් අපිට කියන්න පුළුවන් මේ පහ කියන එක. ඔයාලා මෙතන පේනවා 10 100 ඔය විදිහට අරගත්තොත් මේ පැත්තටත් එහෙමයි. ඒ විදිහට අරගත්තත් 0.1 විදිහට ගත්තත් ඔය විදිහට අරගත්තත් මෙතන මේදී ඩොට් ටිකක් තිබුණා. හරිද? මෙතනින් අපේ දශම සංඛ්‍යා රේඛාව යන්නේ. ඒකත් මම වෙන් කරා. මෙතන දශම සංඛ්‍යා වෙන් කරන්නේ. හරිනේ. එතකොට දැන් මේකෙදි ඔය තියෙන විදිහට අරගත්තාම මේකේ තියෙන වැඩිම විශේෂය අර එතන තියෙන වැඩිම අඩුම. අන්න එතනින් ඔයාලා අල්ල ගන්න ඕනේ. හයි ලොකුවට වැඩිපුර හිතන්න එපා. මේකේ most significant digit කියන්නේ මොකක්ද කියලා හිතුවොත් කෙලින්ම එන්නේ 5 කියන උත්තරේ. ඒක least significant digit බිඳුව. නෑ බිඳුව කියන එකේ වටිනාකමක් නැහැනේ. ඒ හින්දා අනිවාර්යයෙන් අපි අරගන්නේ මෙන්න මේ 7 කියන එක තමයි LSD කියලා ගන්නෙ. දශම සංඛ්‍යාව කලින් තියෙන එකේ 7ක් නෙමෙයි දශම සංඛ්‍යාවත් අරගන්න. දැන් මේකේ වටිනාකමක් තියෙනවනේ. අන්න ඒ හින්දා එතකොට ඒක least significant digit වෙනවා. මේකේ most significant digit කියලා අරගන්න. ඔය වගේම එකක් තමයි මේකේ තියෙනවා MSB. ඒ කියන්නේ most significant bit and least significant bit. ඒ කියන්නේ වැඩිම වෙසසි බිටුව සහ ඒ කියන්නේ bit අන්න ඒකෙදි. එතකොට ඒකෙදි අපි යොදාගන්නේ මම මේක ඉක්මනට ක්ලියර් කරගන්න. ඒක ක්ලියර් කරගත්ත. එතකොට අපි අරගමු bit වලින් binary coded එකක් අරගමු. 1.0යි. මම මෙතන ඉස්සරහට තව බිංදුවක් දැම්මා. 1.0යි. හරි. ඔන්න ඔය වගේ මේක bits වලින් තියෙන. එතකොට මේකෙදි most significant bit සහ least significant bit කියන එක identify කරගන්න කිව්වොත් මොකද්ද කියන්නේ? දැන් මේ ඉස්සරහින් මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා මේ විදිහට ඉස්සරහින් කොච්චර බිංදු තිබ්බත් අපි ඒකේ වටිනාකමක් නැහැනේ.
දැන් මෙතන වටිනාකමක් එන්නේ නැහැ. ඒ වගේම තමයි පිටිපස්සේ. ඒකෝර මේකේ හරි සරලයි. most significant bit එක වෙන්නේ මේක. least significant bit එක වෙන්නේ ඔන්න ඔව්. හරිනේ. දශමයේ සංඛ්‍යාවකින් වෙන් වුණාට මෙතන ඉස්සරහා බිංදු දෙකක් තිබුණා. අතන එක වටිනාකමක් තියෙනවනේ. එතකොට ඒ හින්දා ඒක least significant bit වෙනවා. එතකොට ඒ අතර මේක most significant bit කියලා හඳුන්වලා දෙනවා. ඔන්න ඕක තමයි තියෙන්නේ most significant bit සහ least significant bit. මම මේ සම්බන්ධ පොඩි leaflet එකක් කියන්නේ පොඩි PDF එකක් තියෙනවා. ඔයාලා Telegram group එකේ අරගන්න පුළුවන්. මම මේකේ පොඩි practice වෙන්න දාලා තියන්නම්. පොඩි exercises ටිකක්. ඔයාලා ඒ ටික කරන්න. එතකොට ඔයාලට මේක තව practice වෙලා ඔයාලට කොහොමද මේක වෙන්නේ කියන idea එකක් එනවනේ. හරි. එහෙනම් පොඩි වීඩියෝ එකක් උනේ පොඩි lesson එකක් මට අවශ්‍ය වුණා ඔයාලට මේකේ idea එක ලබා දෙන්න කොහොමද මේක වෙන්නේ කියන එක. හරි එහෙනම් අර විදිහට tute එකේ තියෙන exercises ටික ඔයාලා try කරලා බලන්න Telegram group එකෙන් download කරගන්න පුළුවන් PDF එක. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් මේ ටික practice කරන්න.